ඔයාලා හැමෝටම ආයිබෝවන්. අද කතා කරන්න යන්නේ A level ටෙක් කරන ඔයාට ඔයාලගේ SFT විෂයේ තියෙනවා ඛණ්ඩාංග ජ්‍යාමිතිය පාඩම. ඉතින් ඛණ්ඩාංග ජ්‍යාමිතිය පාඩමේ ලස්සන තීරි කතා කරන්න සහ ඒකේ විභාගයට අනුමාන නැත්නම් අපි කියන ලස්සන ප්‍රශ්න සෙට් එකක් කතා කරන්නයි මේ වීඩියෝ එකෙන් ලෑස්ති වෙන්නේ. ඛණ්ඩාංග ජ්‍යාමිතිය කිව්වහම ඔයාලට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ ඛණ්ඩාංක තලය ගැන. ඛණ්ඩාංක තලයක් කියන්නේ මොකක්ද? ඛණ්ඩාංක තලයේ මෙන්න මේ වගේ අක්ෂ දෙකයි තිරස් අතර තියෙන අක්ෂය x අක්ෂය සිරස් අතර තියෙන අක්ෂය y අක්ෂය. ඛණ්ඩාංක තලයේ මම පොඩි ලක්ෂයක් මාක් කරගන්නවා. මම දාන්නම් මෙයාට p කියලා. හරි? එතකොට p ට අදාළව දැන් මෙයා x අක්ෂයනේ. p ට අදාළව x මත තියෙන අගයට අපි කියනවා p ගේ x ඛණ්ඩාංකය. ඊට අදාළව දැන් y ගත්තොත් y අක්ෂයට සෙට් වෙන එක්කිනාට අපි කියනවා y ඛණ්ඩාංකය කියලා. එතකොට යම් ලක්ෂයකට අදාළව x ඛණ්ඩාංකයක් තියෙනවා ඊගාවට y ඛණ්ඩාංකයකුත් තියෙනවා. දැන් p ගත්තොත් p ට අදාළව x අක්ෂය මත ඉන්නේ දෙක නම් p ට අදාළව y අක්ෂය මත ඉන්නේ තුන නම් ඕවට අපි කියනවානේ xy ඛණ්ඩාංක කියලා. එතකොට මෙයා අපිට ලියන්න පුළුවන් වරහණක් දාලා මුලින්ම x ඛණ්ඩාංකය ලියන්නේ 2 කමාවක්. ඊට පස්සේ ලියන y ඛණ්ඩාංකය 3. 2 කමාවක් 3. මෙයා ඇවිල්ලා x ඛණ්ඩාංකය දෙකට ලියන්නේ අපි y ඛණ්ඩාංකය. මෙන්න බලන්න ප්‍රශ්නයක් තියෙනවාට. හරි මේකේ මොකද්ද අපිට හොයන්න තියෙන්නේ? ලක්ෂයන් දෙකක් දීලා p ඉන්නවා q ඉන්නවා ලක්ෂ්‍ය දෙකක් දීලා ඒ දෙන්න අතරේ දිග හොයන්න තියෙන්නේ. මේ බලන්න මම රූපයක් දාන්න පට ගාලා මෙන්න p ඇවිල්ලා බිඳුව කමාවක් බිඳුව. ඊගාවට q ඉන්නවා q ඇවිල්ලා 3 කමාවක් 4. ඔයාගෙන් අහන්නේ මෙන්න මේ දිග කොච්චරක්ද කියලා. මම දාගන්නම් මෙතන පොඩ d කියලා. හරි? ලස්සන සූත්‍රයක් තියෙනවා මේකට. d සමානයි y2 ඍණ y1 ගේ වර්ගය ධන x2 ඍණ x1 ගේ වර්ගයේ වර්ගමූලය. d සමානයි y2 ඍණ y1 ගේ වර්ගය ධන x2 ඍණ x1 ගේ වර්ගයෙහි වර්ගමූලය. මේක තීරියක්. මේක අපි ඔළුවේ තියන් ඉන්න ඕනේ. ඒ කියන්නේ ලක්ෂ දෙකක් අතර දිග හොයන්න තියෙන සූත්‍රය තමයි මෙන්න මෙයා. දැන් මොනවද මේ x1 y1 කියලා කියන්නේ? මෙහෙමයි. මම එකක් තෝරගන්නම් මුලින්ම. මෙයා මම ගන්නවා 1. හරි? එතකොට මේකේව දන්නවා දැන් පළවෙනියට ඉන්නේ x අගය, දෙකට ඉන්නේ y අගය. x1 දාන්නම් y1 දාන්නම්. මෙතෙන්ට එන්නම්. දැන් මෙයා එක නම් මෙයා ගමු දෙක කියලා අපි. එතකොට මෙයා පළවෙනි කෙනා x අගයක්, දෙවෙනි කෙනා y අගයක්. මෙතන x2 y2 විතර ගන්න පුළුවන්. හරි. ඔන්න දැන් තමයි අපි ආදේශ කරන්න යන්නේ. හරි? y2 ඇවිල්ලා 4. 4 ඍණ y1 කවුද? බිඳුව. එයාගේ වර්ගය ධන x2 ඇවිල්ලා 3. ඍණ x1 ඇවිල්ලා බිඳුව. මෙයාගේ 3 ඍණ බිඳුවේ වර්ගය. මේ සම්පූර්ණ එක්කෙනාගේ වර්ග මූලය. 4න් බිඳුවක් ගියා 4යි වර්ගයක් තියෙනවා. 3න් බිඳුවක් ගියා 3යි වර්ගයක් තියෙනවා. එයාගේ වර්ග මූලය. 4 වර්ගය 4ක් 16යි. 3 වර්ගය 3 වරක් 3 9යි වර්ග මූලය. 16යි 9යි එක් වුණා 25යි. 25 වර්ග මූලය කියන්නේ කීයද? 5යි. එතකොට p ලක්ෂයයි q ලක්ෂයයි අතර දිග කොච්චරක්ද? 5යි. ඒකක 5යි. හරි. මොන බලන්න තව ප්‍රශ්නයක් ගමු අපි. a ඇවිල්ලා a 2 1. b ඇවිල්ලා 3 2. එහෙනම් ab දිග අපෙන් අහනවා. දැන් මේකෙදි අපිට ඇඳ ඉන්න ඕනේ නැහැ. මම මෙහෙම කරන්නම්කෝ. දැන් මෙයා අපි සලකුව 1 කියලා. මම දාන්නම් මෙතෙන්ට. මේ ඇවිල්ලා දැන් මේ මුලින්ම තියෙන x නේ x1. එහෙනම් මෙයා කවුද? y1. මෙතෙන්ට එන්න. මෙයා එතකොට x2. මෙයා ඇවිල්ලා y2. right? මෙයා 1 නම්
එතකොට මේ x1 y1 මෙයා 2 නම් x2 y2 ගන්න පුළුවන් ඔය විදිහට. හරි. දැන් ඉතින් ඔයාලට තියෙන්නේ AB දිග මේ ලක්ෂ දෙක අතර දිග ඔයාට හොයන්නයි තියෙන්නේ AB දිග. එතකොට මොකක්ද පාවිච්චි කරන සූත්‍රය මෙන්න මෙයා. D සමානයි y2 ඍණ y1 ගේ වර්ගය ධන x2 ඍණ x1 ගේ වර්ගය වර්ගමූලය. y2 ඇවිල්ලා මේ දැන් ආදේශය 2 ඍණ y1 1 වර්ගය ධන x2 ඇවිල්ලා 3 x1 ඇවිල්ලා 2 වර්ගය. මේ සම්පූර්ණ එක්කෙනාගේ වර්ග මූලය ගන්න ඕනේ. දෙකෙන් එකක් ගියාම 1යි. ඒකේ වර්ගය. තුනෙන් දෙකක් ගියාම 1යි. එකේ වර්ගය. සම්පූර්ණ එක්කෙනාගේ වර්ග මූලය. එකේ වර්ගය එක් වරක් 1 1යි. ධන එක් වරක් 1 1යි. 1යි 1යි 2යි. මෙන්න මූල 2යි. හරි. ඔන්න සුළු කිරීම ප්‍රැක්ටිස් වෙන්නත් එක්ක මම ක්ලාස් එකට ගත්ත තව ගාණක් A 2 ඍණ 3 B ඍණ 1 1 ලක්ෂ 2 නම් AB දිග හොයන්න ඕනේ අපි ඈ. හරි. ඉතින් ඊයේ මොකද්ද පාචක සූත්‍රය අපි D සමානයි y2 ඍණ y1 ගේ වර්ගය ධන x2 ඍණ x1 ගේ වර්ගයේ වර්ග මූලය. දැන් මේකෙත් මාක් කරගමු අපි. දැන් මම මෙයාට ගන්නවා 1 කියලා. ඒතර මෙයාට දාමු අපි x1 එහෙනම් මෙයා y1 මෙයා x2 මෙයා y2. දැන් අපි ආදේශ කරන්නයි යන්නේ. y2 ඇවිල්ලා 1 y1 ඇවිල්ලා ඍණ 3 ඍණ සංඛ්‍යා ලියද්දී වර්ණ මම දාගන්නවා. ඒතර මේ සම්පූර්ණ එකේ වර්ගය ධන x2 ඍණ 1 අඩු කිරීම x1 කියන්නේ 2 වර්ගයේ වර්ග මූලය. දැන් මොන බලන්න ලකුණු දෙන්න ඉද්දි ඒක තනි ලකුණකට ගන්න ඕනේ අපි. 1 ඍණයි ඍණයි ධනයි 3 සම්පූර්ණ එකේ වර්ගය ධන. මෙතන ඉන්නේ ඍණ 1යි ඍණ 2යි. ඍණ සංඛ්‍යා ඉන්නේ ඍණ සංඛ්‍යා. අර හරි. ඍණ එකම જાතිය. එතකොට ගෑල් ළමයි 1යි ගෑල් ළම 2යි වගේ ඔක්කොම කීයද ගෑල් ළමයි 3 දෙනයි වගේ ඍණ 3යි. ඍණ 3යි. ඍණ 3ේ වර්ගය සම්පූර්ණයේ වර්ග මූලය ගන්න ඕනේ. 1යි 3යි 4යි 4ේ වර්ගයේ ධන මෙතන නේ ඍණ 3ේ වර්ගය. වර්ග මූලය. 4 වරක් 4 කීයද 16යි. ළඟට මෙතන ඍණ 3 ඉන්නවා. ඍණ සංඛ්‍යා දෙකක් ගුණ වුණත් එන්නේ ධනාගයක්. හරි. ඍණයි ඍණයි ධන 3 වරක් 3 9යි. බාන 16යි 9යි එකතු වුනහම 25යි 25ේ වර්ග මූලය කීයද 5යි.